කොහොමද ඉතින් ඔයාලට අපි කට්ටිය ඔන්න කතා වෙලා අස කීපයකට පස්සේ ඉතින් අපි දාගත්ත කන්දක් නගින්න කියලා. අපි මේ පාර හිතුවේ මැණික් දෙන කන්ද නගින්න. මැණික් දෙන කන්ද තියෙන්නේ අපි ගලේවෙල පැත්තේ ඉඳන් දඹුල්ල පැත්තට යනකොට පුලින්ම හම්බෙන්නේ පුවක්පිටිය ටවුන් එක. ඒ පුවක්පිටිය ටවුන් එකෙන් දකුණට පාරක් තියෙන ටවුන් එක මැද්දෙම දකුණෙන් ඒ පාරේ යද්දි මෙන්න මේ තියෙන ඇලම් පාරත් එක්ක යන පාරේ ගියාට පස්සේ එතන මැණික් දෙන පුරාවිද්‍යා ස්ථානය තියෙන තැනට යන්න ඕනේ. ඒ තරම් පුරාවිද්‍යා ස්ථානය තියෙන තැනින් අපේ වාහනේ ගෙදරක හරි කතා කරලා දාලා ඊට පස්සේ අපි මැණික් දෙන ඒ පුරාවිද්‍යා ස්ථානයේ ගාවින් තමයි හයික් එක පයින් අපිට පටන් ගන්න තියෙන්නේ. මේ ඈතින් පේන්නේ මැණික් දෙන කන්ද. ඉතින් මේ කන්ද සාමාන්‍යයෙන් කියනවා මීටර 850ක් විතර උසයි. සාමාන්‍යයෙන් මේ පැත්තටම තියෙන උසම කන්දක්. ගමේ ඈත් එක කතා කරද්දී මේ පැත්තේ ඉතිහාසයේ බුද්ධ කාලයට යනවායි කියලා තමයි මෙයාගේ විශ්වාසයක් තියෙන්නේ. මේ තියෙන පාරේ තමයි පුරාවිද්‍යා ස්ථානට යන පාර. පුරාවිද්‍යා ස්ථානය කියලා කියන්නේ සංඝයා වාසයක් කියලා තමයි කියන්නේ. ගමේ අයගෙන් ඇහුවම කියන්නේ මේක බුද්ධ කාලයටයි වේළුවනාරාමය කියන අදහස තමයි ගමේ අයට තියෙන්නේ. වේළුවනාරාමය කියලා කියන්නේ වේළුවනේ තියෙන රාමය කියන අදහස. වේළුවනේ කියලා කියන්නේ මේගොල්ලෝ කියන්නේ කෙහෙල් කියන එක තමයි. කෙහෙල් ඇත්තටම බහුලව තියෙන පැත්තක්. මේ පාර මාත් එක්ක ගමනට සෙට් උනේ අපේ බානුක ආවා මේ පාර බව්වාවා රශ්මික ඔවල මල්ලේ බණ්ඩා යාපා මේ කන්දට තව පබ්බත පර්වතය කියලත් කියනවා. පබ්බත පර්වතය තමා බිම්බිසාර රජතුමාගේ මාලිගාව තිබ්බේ කියලා කියනවා. මේ මාලිගාවට අදාළ නටබුන් තාම කන්දේ තියෙනවා කියලා කියන. අපි බලමු ගිහිල්ලා එහෙම මොනවා හරිම අපිට හම්බෙයිද කියලා. මේ කන්ද පබ්බත පර්වතයේ පාමුල තමා වේළුවනාරාමයේ තිබ්බයි කියලා කියන්නේ. ඉතින් ඒ විදිහටම දැනටත් මේ කන්ද පාමුල මේ පුරාවිද්‍යා ස්ථානය පිහිටලා තියෙනවා. ඒ පුරාවිද්‍යා ස්ථානයත් පාස් කරලා යනකොට මෙන්න මේ අඩිපාර දිගේ තමයි අපේ කන්ද පාමුලට මගක් හරි කරන යන්න තියෙන්නේ. මේ ගමේ මාමලෙම අපිට හම්බුණා. මේ පැත්තේ ගොඩක් වගා කිරීම කරනවා. අපි දුම්කොළ වගාවක් එහෙමත් දැක්කා. අපි ඉතින් මේ මාමෙන් අහගත්ත කොහොමද කොතනින්ද කන්දට නගින්නේ එහෙම අදහසක් ගන්න. ඊට පස්සේ අපිට මෙන්න මේ ඇලපාර අපිට හම්බුණා. මගදී අපි මෙන්න මේ ඇලපාර පාස් කරලා මෙන්න මේ පේන ගල් තලාවෙන් තමා කැලේට ඇතුළු වුණේ. කැලේ ගත්තම මෙන්න මේ වගේ මුල්ම හරි ගොඩක් හැඩයට තමයි තිබ්බේ. මෙන්න මේ වගේ කැලේ මැද්දෙන් අපිට ලොකුවට කන්ද උඩට පොඩ යන්න වුණා. ඒ ගල්තලාවත් පාස් කරලා අපි ඒ ඇතුල් වෙන ඇන්ගල් එක ලොකුවට ඇතුළත් අපි කට්ටිය බෑවුම් හරිය උඩට නැගෙන ගමන් ඉන්න. අපි දැන් කන්දෙන් සාමාන්‍යයෙන් භාගයක් විතර නැගලා අපිට මෙතන ලස්සනට පේනවා වැබෙනිල්ල වැව. සාමාන්‍යයෙන් ලොකු වැවක් මේ පැත්තේ තියෙන. එහා පැත්තේ කඳු පන්තිය පේනවා. අපි උඩට ගිහලා බලන්න ඕනේ ඉතින් කොච්චර view එකක් අපිට උඩදී පෙනේද කියලා. දැන්ටම ඉතින් පොඩ ලස්සන view එකක් අපිට පෙන්නුම් කරමින් තියෙනවා. කැලෑව ඇතුළෙන් ඉතින් මගක් දුරට ආවම අපිට මෙන්න මේ වතුර පාරක් හම්බුණා. වතුර නම් මෙතන කියලා වැඩක් නැහැ. මාර විදියට පිරිසුදුයි. මේ තියෙන මහන්සියත් එක්ක මෙතනින් මූණකට හොදාගත්තම ආයේ අපේ ඇඟට එන ආයි ජවය ගැන කියලා වැඩක් නැහැ. අපි ඉතින් මෙතන මේ තියෙන වතුර පාරෙන් එහා පැත්තට පැනලාම අපිට ඉතුරු ගමන අපිට යන්න තිබ්බේ. සාමාන්‍යයෙන් කන්ද නගින්න පැය 3-4ක් යනවා කියලා තමයි කියන්නේ. අපි ඉතින් සමහර තැන්වල නැවතිලා ගිමන් හැරලා තමයි ගමන් කළේ. අර කිව්ව නටබුන් දෝ කියලා හිතෙන විදිහේ ගල් බැම්මක් අපිට හම්බුණා උඩ හරියකදී. මෙතනින් තමයි කැලෑවෙන් එළියට ඇවිල්ලා උඩම තියෙන ගල් පොත්තට එන්නේ. මෙතනින් පස්සේ තනිකරම ලොකු ගස් එහෙම නැහැ. ගල් පොත්ත තමයි අපිට බලන්න තියෙන්නේ. මෙතන අපි කට්ටිය ඇවිල්ලා දැන් ඉතින් මහන්සිම ගන්න අපි දැන් ගොඩක් උඩටම වගේ ඇවිල්ලා තියෙන්නේ. බලන්නකො ඉතින් අපිට පේන දැන් දර්ශනය කොච්චර ලස්සනද. ඔන්න දැන් ඉතින් අපි උඩටම ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ වැෑමැඩිල්ලේ වැව. ඉතින් පලාතක්ම පේනවා. මෙන්න ඔය පොඩි කන්දක් එක බේලිය කන්ද කියන කන්ද දඹුල්ලට කිට්ටුව තියෙන්නේ. එතනින් එහා ගත්තම අපිට අනුරාධපුරයට යනකම් පේනවා. ඔතන චෛත්‍ය ටිකත් අපිට ලස්සනට පේනවා. දැන් වෙලාව හවස 3ටත් විතර. අපි ගෙනිච්ච පානුයි සීනි සම්බෝලයි කකා ඉතින් මෙතන සුන්දරත්ව විදිමින් අපි හිටියා. ගමේ අය කිව්වේ මේ කාලේ වැසි කාලේ කියලා. කිව්වත් වගේ ඔන්න ඈත ලොකුවටම වැස්ස එනකම මේ පැත්තට. අපි ඉතින් ඊට පස්සේ ගොඩක් උඩ ඉන්නේ නැතුව අපි ඉක්මනට පල්ලෙහාට බහින්න ගත්තා. ලොකු වැස්සක් මැද්දේ තමයි ඉතින් අපිට පල්ලෙහාට බහින්න උනේ. බහිනව රැත් වුණා. ඇස්සේ අපිට කිසිම වීඩියෝ එකක්වත් අපිට කරන්න උනේ නැහැ. අපි ඉතින් එහෙම බහැලා වැෑමැඩිල්ල වැව ගාව තමයි කෑම් කරන්න හිටියේ. මේ වැෑමැඩිල්ල වැව ගාව උදේ තිබුණු දර්ශනය මාර ලස්සනයි මෙතනත් ඇත්තටම.
අපි උඩින් නම් දැක්කේ මේ වැව. අපි මේ වැව ඉස්මත්තට ඇවිල්ලා තමයි අපේ රාත්‍රී ගත කළේ. දෙවෙනි දවසේ අපි හිතුවේ මේ පැත්තේ තියෙන පුරාවිද්‍යා ස්ථානට බලන්න යන්න. අපි ඉතින් මුලින්ම ගියා නාලන්දා ගෙඩියට. මේකේ තියෙන ශෛලමය කැටයන් නිර්මාණත් එක්ක ගත්තා. මේක සාමාන්‍ය අනුරාධපුරයෙන් යුගයට පෙරට යනවා කියලා තමයි කියන්නේ. අර කිසිම කැටයමක් හරි සොඳකර පානක් එහෙම තියෙන්නේ. කියන්නේ අනුරාධපුර යුගයට පෙරවිය යුතුයි. මේක බෝතැන ජලාශය හැදීමේදී ඒකට යට වෙන නිසා ඒ තියෙන සම්පූර්ණ මේ ගලෙන් ගලවලා මේ බිම උස්සලා ආය ගලෙන් ගල තියලා මේක හැදුවයි කියලා තමයි එතන හිටපු පුරාවිද්‍යාඥයා කියන්නේ. මේක ඒ කාලේ පැවති බුදුගයක් කියලා තමයි කියන්නේ. මේ ගල් කණුත් එක්ක මේකේ කාලේ පුදුම ලස්සනකට තියෙන්නේ නැති. මේක ඇතුලේ බුදු පිළිම දෙකකුත්, ගණදෙවි පිළිමකුත්, ඍෂි පිළිමකුත් ඇතුලේ තියෙනවා අපිට බලන්න පුළුවන් විදිහට. නාලන්ද ගෙඩිය කියලා කියන්නේ ලංකාවේ තියෙන මධ්‍ය ලක්ෂ්‍ය. ඒක කියනවා සාමාන්‍ය ගුරුත්වාකර්ෂණ අඩුම තැනත් මේක කියලා. මේ තියන්නේ නාලන්දා ගෙඩිගෙත් එක්කම තියෙන චෛත්‍ය. ඒකත් ඉතාම පැරණි. මේ චෛත්‍යයත් බෝතැන ජලාශය හදන්න නාලන්දා ගෙඩියේ වගේම පොළොවෙන් උඩට උස්සලා නවත ප්‍රතිනිර්මාණය කරලා තියෙන්නේ. පැත්තෙන් බැලූ බැල්මට නිකන් අපිට ද්‍රවිඩ කෝවිලක් වගේ පෙවුණත් මේක බුදු මැදුරක් ඒ කාලේ තිබුණා. ඊට පස්සේ අපි ගියේ සංකස්සපුර විහාරය බලන්න. ඒකේ උඩට නැග්ගම අපිට පේනවා ඈතින් තීගිරියයි පිදුරංගලයි. සංකස්සපුර විහාරයේ තෙමුඩට නගින්න තියෙන නිසා හොඳ දර්ශනයක් පේනවා ඒකේ උඩටත්. ඒකත් ලස්සන පන්සලක් ඒ පැත්තේ බලන්න පුළුවන් අපිට. ඉතින් ඒ ආකාරයට අපේ හයික් එකත් ගිහිල්ලා ඉවරලා මේ පැත්තේ නටමුණුත් බලලා අපේ ගමන නිමා කළා. අපි නැවත ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.